ආයුබෝවන් හැමෝටම. ඉතින් යාළුවනේ මම අද කරන්න හදන්නේ මගේ YouTube channel එකට සුපිරිම logo එකක් හදන එක. ඉතින් යාළුවනේ මේ වැඩේ කරන්න මම භාවිතා කරන්නේ Pixel Lab කියන මෙන්න මේ app එක. මේ app එක මම දැන් open කරගෙන තියෙන්නේ. ඇත්තට මේ app එක full offline වලින් තමයි වැඩ කරන්නේ. ඉතින් guys අපි බලමු මේ logo එක කොහොමද හදාගන්නේ කියලා. ඉතින් ඔයාලට පේනවා මේ app එක open කරගත්තට පස්සේ මෙන්න මේ වගේ interface එකකට තමයි මුලින්ම එන්නේ. මේකට අපිට ඉස්සෙල්ලම කරන්න ඕනේ Google එකට මෙන්න මේ විදිහට යන්න ඕනේ. හොඳයි මම මගේ Google web browser එකට මේ විදිහට ආවා. ඒකේ ඔයාලා search කරගන්න ඕනේ YouTube logo frame circle කියලා. ඒ විදිහට search කරගත්තට පස්සේ මෙන්න මේ වගේ logo frame ගොඩක් එනවා. ඔයාලට අවශ්‍ය එක තෝරගෙන එතනින් download කරගන්න පුළුවන්. download කරගෙන අපේ app එකට ඒක enter කරගන්න පුළුවන්. ඉතින් යාළුවනේ මම මේ වගේ logo frame එකක් කලින් Google එකෙන් download කරගෙන තියෙනවා. ඒක අපි දැන් මෙතෙන්ට enter කරගමු. ඒකට අපි මුලින්ම කරන්න ඕනේ මේ උඩ තියෙන plus mark එක click කරගන්න ඕනේ. ඒක මම එක සැරයක් click කරගන්නවා. ඊට පස්සේ මෙතන තියෙන from gallery කියන එක click කරගන්න ඕනේ. ඒකත් මම click කරගන්නවා. ඊට පස්සේ මේ විදිහට අපේ gallery එකට එනවා. එතනින් මම මේ download කරගත්ත අපේ logo frame එක මෙතන තියෙනවා. ඒක අපි මෙතනට enter කරගන්න ඕනේ. ඒකට මෙතන තියෙන ඒ picture එක click කරගන්න ඕනේ. ඊට පස්සේ මේක අපිට circle logo එක නම් මේ විදිහට හැඩයට කපා ගන්න ඕනේ. මෙතන තියෙන circle mark එක click කරගන්න පුළුවන්. එහෙම නැත්නම් මම කලින් දාලා තියෙනවා ඕනම ෆොටෝ එකක background එක විනාඩියෙන් අයින් කරගන්න සාර්ථක ක්‍රමයක් ගැන. ඒක බලලා වුණත් ඔයාලට මේ වැඩේ කරගන්න පුළුවන්. ඉතින් මම මේ විදිහට මේක කපාගෙන හර ලකුණු click කරගන්නවා. ඊට පස්සේ මේ විදිහට මෙතෙන්ට වැටෙනවා මේ logo frame එක. ඊට පස්සේ අපි මේක මේ විදිහට adjust කරගන්න ඕනේ. මේ විදිහට හදාගෙන ඊට පස්සේ අපි මේක lock කරගන්න ඕනේ. මොකද නැත්තම් මේකට text add කරනකොට මේ විදිහට මේක එහෙම යන්න පුළුවන්. ඒකට ඔයාලට පේනවා මෙන්න මෙතන ත්‍රිකෝණ මාක් එකක් තියෙනවා පොඩි. ඒක click කරගන්න ඕනේ. ඊට පස්සේ මෙතන මේ lock කියන මාක් එක click කරගන්න ඕනේ. ඒක මම click කරගත්තට පස්සේ ඔයාලට පේනවා මේක මම මොනවා කරත් මේක හෙල්ලෙන්නවත් නැහැ. ඊට පස්සේ අපි මේකට අපේ YouTube channel එකේ නම add කරගන්න ඕනේ. මම මේක බොහොම සරලව තමයි කියලා දෙන්නේ. මොකද මේක ගොඩක්ම රැඳිලා තියෙන අපේ නිර්මාණශීලීතාවය මත. ඔයා ගේමින් පැත්තට බර YouTube channel එකක් නම් ගේමින් විදිහටම logo එක හදන්න ඕනේ. මම මේ screen එකේ දානවා වගේ logo frame භාවිතා කරන්න පුළුවන් ඔයාලට. ඒක ඔයාලා තමයි තීරණය කරගන්න ඕනේ. මම මේ කියලා දෙන්නේ මේ app එක හරහා බොහොම සරලව කොහොමද logo එකක් හදන්න කියන එක. හොඳයි අපි දැන් මේ වැඩේට ඊළඟට text add කරගන්න ඕනේ. ඒ කියන්නේ අපේ YouTube channel එකේ නම add කරගන්න ඕනේ. ඒකට පල්ලෙහා තියෙන මේ A අකුර තියෙන mark එක click කරගන්න ඕනේ. ඒක click කරගත්තට පස්සේ මෙන්න මේ වගේ interface එකකට එනවා. ඒකෙන් අපි click කරගන්න ඕනේ මෙන්න මෙතන තියෙන plus mark එක. text කියලා තියෙන plus mark එක තමයි click කරගන්න ඕනේ. ඒක මම click කරගන්නවා. ඊට පස්සේ මෙන්න මේ වගේ text add කරන්න new text කියලා පොඩි icon එකක් එනවා. ඒක මේ විදිහට අවශ්‍ය තැනට තියලා edit කරගන්න ඕනි. ඊට පස්සේ ඔයාලට වෙනවා මෙන්න මේ පල්ලෙහා තියෙන edit කියලා pencil mark එකක්. ඒක click කරගන්න ඕනි. ඊට පස්සේ මේ විදිහට අපි මෙතනින් අපේ YouTube channel එකේ නම search කරගන්න ඕනි. මම මෙතනින් නම කොටස් දෙකකට තමයි search කරන්නේ. මගේ YouTube channel එකේ නම LM content. ඉතින් මේත් එක්කම LM content YouTube channel එක subscribe කරගෙන යන්න කියලා ආරාධනා කරනවා. මේ විදිහට අපි මෙතෙන්ට search කරලා මේ විදිහට enter කරගත්තට පස්සේ අපි මේකට දාන්න ඕනේ color එකක්. ඒකට ඔයාලට පේනවා මෙන්න මේ යට තියෙනවා ගොඩක් option තියෙන bar එකක් ඔයාලට පේනවා. ඒකේ මේ විදිහට මුලින් පටන් ගන්න මෙහෙට යනකොට ඔයාලට පේනවා මෙන්න මෙතන color කියලා bar එකක් තියෙනවා. ඒක click කරගන්න ඕනේ. ඊට පස්සේ ඒකෙන් පල්ලෙහාට ගියාම ඔයාලට මෙන්න මෙතන අපේ text එක තියෙනවා. ඒකෙන් අපිට අවශ්‍ය විදිහට පාට කරන්න ඕන එකට මේ විදිහට highlight කරගන්න ඕනේ. ඊට පස්සේ ඒක පාට කරගන්න ඕනේ. මං මේ විදිහට දාගන්නවා කලර්ස් ටිකක් මේකට. L වලට කහ සහ M වලට රතු විදිහට මම දාගන්නවා. ඊට පස්සේ අපි මේකට දාගන්න ඕනේ ඩිසයින් එකක් මේ අකුරු වලට. ඒකට මෙන්න මෙතන තියෙන AB කියන මාක් එක ක්ලික් කරගන්න ඕනේ. ඒක ක්ලික් කරගත්තට පස්සේ මේ වගේ ඉන්ටර්ෆේස් එකකට තමයි එන්නේ. ඒකෙන් ඔයාලට පේනවා විවිධ ශෛලීන් තියෙන අකුරු වල මම මේක තමයි තෝරගන්නේ. තමන්ට අවශ්‍ය එක ක්ලික් කරලා මෙතන තියෙන OK බටන් එක ප්‍රෙස් කරන්න ඕනි. ඒක ප්‍රෙස් කරාම මෙන්න මේ වගේ
ඉන්ටර්ෆේස් එකකට ඇවිල්ලා මේක ලස්සනට හැදිලා තියෙනවා. ඊට පස්සේ අපි අර විදිහට මේක ලොක් කරගන්න ඕනේ. මම මේකත් ලොක් කරගන්නවා මේ ටෙක්ස් එක. ඒකත් මේ විදිහට ලොක් කරගත්තට පස්සේ සාමාන්‍ය විදිහට මේ විදිහට තියෙනවා. අපිට පස්සේ මේක වෙනස් කරගන්න පුළුවන්. ආයෙත් අපි මේ new text කියන ක්ලික් කරගන්න ඕනේ. ඊට පස්සේ මේ new text bar එක මෙතෙන්ට ගෙනල්ලා කලින් වගේම pencil mark ක්ලික් කරලා අපේ YouTube channel එකේ ඉතුරු නම සර්ච් කරගන්නවා. content මේ විදිහට මම content කියලා සර්ච් කරගන්නවා. ඒකත් ඕකේ කරන්න ඕනේ. ඒකත් ඕකේ කියලා කරලා මෙන්න මේ විදිහට මේ හැටියට දාගන්න ඕනේ. ඒකත් අර විදිහට මම කලර් එකක් දානවා. අපි දාමු මම මේකට සුදු දානවා. මෙතන white කලර් එකක් දාගෙන ඊට පස්සේ මේකට ඩිසයින් එක දාගන්න ඕනි කලින් විදිහටම. අපි මේකට දාමු මෙන්න මේ වගේ ඩිසයින් එකක් දාගමු. මේ විදිහට ටිකක් මේ එඩිට් කරගෙන හදාගන්න ඕන ලස්සනට. ඉතින් යාළුවනේ මේකේ තව ගොඩක් දේවල් තියෙනවා. අපි දැන් බලමු ඒවා කොහොමද කරන්න කියලා. අපි දැන් මෙන්න මේ content කියලා word එක ගත්තොත් එහෙම ඒක ක්ලික් කරගත්තට පස්සේ මේ bar එකේ ගොඩක් දේවල් තියෙනවා. ඒක ඔයාලට පේනවා මෙහෙම ටිකක් එහාට යනකොට තියෙනවා shadow කියලා icon එකක්. ඒක ක්ලික් කරාම මෙතනින් available කරාම මෙන්න මේ වගේ place එකකට තමයි ඉන්නේ. ඒක ඔයාලට පේනවා color bar එකක් තියෙනවා. ඒකේ කහ ක්ලික් කරාම මේ විදිහේ කහ shadow එකක් ඔයාලට පේනවා තියෙනවා. මේ විදිහට අපිට ඒක අවශ්‍ය විදිහට adjust කරගන්න පුළුවන්. මේ විදිහේ දේවලුත් තියෙනවා. ඒවත් තමන් කැමති නම් අපිට හදාගන්න පුළුවන්. මේ විදිහට ඒක අපිට මේ lock එක අයින් කරලා මේ විදිහට අවශ්‍ය word එකට ගිහිල්ලා මේව edit කරගන්න තමයි තියෙන්නේ. ඔයාලට පේනවා මේකෙන් හොඳ shine එකක් වගේ දෙයක් එනවා. මේකට ඔයාලට පේනවා word එකට මේ විදිහේ shine එකක් එනවා. ඒ විදිහට අපිට කරගන්න පුළුවන්. මේක තමයි අපි බොහෝ වෙලාවට සරලවම කරන්නේ logo එකක් හදද්දී. සරලවම වෙන්නේ මේ දේවල් ටික. මේ විදිහට අපි logo එකේ text එක මෙතෙන්ට දාලා ඒ වගේම logo frame එක ගේන්න ඕනේ මෙතෙන්ට. ඔයාලට කැමති නම් යටින් subscribe button එකක් දාන්නත් පුළුවන්. ඔයාලට වෙන මෙන්න මෙතන තියෙන space එකෙන් subscribe button එකක් දාන්නත් පුළුවන්. ඒක තමන් කැමති විදිහට තමන්ගේ YouTube channel එකට අනුකූල වෙන විදිහට හදාගන්න පුළුවන්. YouTube channel එකට හෝ business එකකට හෝ අපිට මේක හදාගන්න පුළුවන්. guys අපි මේ හදාගත්ත logo එක අපේ phone එකේ gallery එකට save කරගන්න ඕනි. ඒකට මේ ඔයාලට උඩ තියෙන save button එක click කරගන්න ඕනි. මෙන්න මෙතන තියෙන ඒ button එක මම එක සැරයක් click කරගන්නවා. ඊට පස්සේ මෙන්න මේ වගේ icon දෙකක් එනවා. ඒකෙන් අපි save as image කියන මෙන්න මේ icon එක click කරගන්න ඕනි. ඊට පස්සේ මෙන්න මේ වගේ එකක් එනවා මෙතෙන්ට. ඒකෙන් අපි save as gallery කියන එක click කරගන්න ඕනි. ඒක click කරාට පස්සේ මෙන්න මේ විදිහට මේක auto save වෙනවා. මේක app එකට අපිට කිසිම data අවශ්‍යතාවයක් නැහැ save කරන්න කිසිම දෙයකට. ඒ මේ app එක අපිට ගොඩක් ප්‍රයෝජනවත් වෙනවා. මේ වීඩියෝ එක මෙතනින් අවසන් කරන්න තමයි සූදානම් වෙන්නේ. ඉතින් මගේ YouTube channel එක subscribe කරගෙන නම් වීඩියෝ එකට සමු දෙන්න කියලා හැමෝගෙම ඉල්ලනවා.